අයිබෝවන් මේ ස්ටේට් ලැබ් YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්නේ මෙන්න මේ Arduino IDE එක කොහොමද අපේ PC එකට install කරගන්නේ කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ Google Chrome එකට. ඊට search කරන්න Arduino IDE කියලා. ඊට පස්සේ මෙතන උඩින් link එකට යන්න. මේ ඇටරේදී තියෙනවා version. මේ අලුතම version එකට නම් ඉන්ටර්නෙට් ඕනේ වැඩ කරන්න. ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ 3 වෙනි තියෙන version එක. ඒක Windows 7 ඉඳන් 11 වෙනකම් ඔක්කොම වැඩ. ඒක තමයි install කරගන්න ඕන හොඳ. ඉතින් just download කියලා ඒ ක්ලික් කරන්න. මම මේක download කරගෙන තියෙන්නේ. ඊපස්සේ ඒක සාමාන්‍ය ෆයිල් එකකින් install කරගන්න විදිහටම install කරගන්න තියෙන්නේ. yes දෙන්න. මම මේක install කරගෙන තියෙන්නේ install කරන්න බෑ. ඊට පස්සේ install කියලා ඉල්ලනවා ඒක ඕකේ කරන්න. ඊට පස්සේ desktop එකට මේ විදිහට එනවා icon එක. ඒක open කරාම 2000 years later මේ විදිහට open වෙනවා. මම මේ කලින් ලියපු code ටිකක් තියෙනවා. මේ තමයි අලුතෙන්ම open කරාම open වෙන්නේ. මෙතන තියෙනවා serial monitor එක. මෙතන new කියන එකේ අලුත් page එකක් ගන්න පුළුවන්. foreign file open කරන්න පුළුවන් open එකෙන්. ඔයාලා ගාව තියෙන board එක මෙතන tools වලට ගිහිල්ලා board එක ඉල්ලනවා. board manager වලට ඊට පස්සේ වලට ඕන drivers download කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන tools එකෙන් ඔයාලට ඕන board එක තෝරගන්න පුළුවන්. මම ගාව තියෙන Arduino mega board එකේ නම එක enter කරනවා. ඊට පස්සේ මෙතන board එකක් connect කරාම මෙතන port එකේ පෙන්නන board එකේ නම board එකක් connect කරලා නැති නම් පෙන්වන්නේ නැහැ. මෙතනින් පුළුවන් ඔයාලට verify කරන්න code එක හරිද කියලා බලන්න. මෙතනින් පුළුවන් code එක upload කරන්න. මෙතනින් save කරන්න පුළුවන්. මෙතනින් අලුත් code එකක් open කරන්න පුළුවන්. ඔය ටික තමයි මේකේ තියෙන ප්‍රධානම දේවල් ටික. ඔයාලා මේකෙන් වැඩ කරද්දී ඔයාලට මේකෙන් තව විශේෂ දේවල් හොයාගන්න පුළුවන්. නාදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.